පදාර්ථයේ මූලික තැනුම් ඒකකයේ කුමක්ද? පදාර්ථයේ මූලික තැනුම් ඒකකයේ කුමක්ද? බම්බුව. ඊට වඩා හොඳයි පරමාණුව කියනකට වඩා බම්බුව කියලා ලියපල්ලා. නැත්නම් අහවල් එක කියලා ලියපල්ලා. පොඩ ඉන්නකෝ. දැන් උඹලගේ තින්කින් වල තියෙන අවුල මම පෙන්නන්නේ. හරිද? මේක ඇහිච්ච පළවෙනි වතාවෙම අනිත් පැත්තට තර්ක කරන්න බැරි ඇයි? මූලික තැනුම් මේකකයක් මූලිකයි. ඒකේ ආයේ තව පාටිකල්ස් තියනවද? යකෝ ඒකට පරමාණු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන අඩුම ගානේ ওই තුනවත් දන්නව ඇතිනේ. ওই තුනවත් දන්නව ඇතිනේ. එහෙම තියෙන්නේ කොහොමද? එහෙම තියෙන්නේ කොහොමද? ලංකාව ආගමිකයි. උඹලත් ආගමිකයි. ඉන්න කියලා ඉවර නෑ. ආගමික උඹලට මැද භාගයේදී විද්‍යාව උගන්වනවා. සයන්ස් උගන්වනවා. සයන්ස් උගන්වනකොට කලින් අදහපු ආගම වෙනුවට දැන් අලුතෙන් මොකද කරන්නේ? විද්‍යාව අදහන්න ගන්නවා. විද්‍යාව අදහන්න අරගෙන විද්‍යාවේ තියෙනවාය කියලා මොන ලබ්බ කිව්වත් මොකද කරන්නේ? විද්‍යා සරණං ගච්ඡාමි කියලා අලුත් ශික්ෂාපදයක් හදාගෙන කියන ඕන ලබ්බක් විශ්වාස කරනවා. යකෝ සයන්ස් කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේක දිනපතා වෙනස් වෙනවා. ඉතින් බලගේ ක්‍රිටිකල් තින්කින් කියන එක ඩෙවලොප් කරගනින්න. හැමතිස්සෙම මොකක් හරි එකක් කියනකොට ඒ කියන එක කියන කන්ටෙක්ස්ට් එකට ගැලපෙනවද කියලා බලන්න. කන්ටෙන්ට් එක විතරක් ගන්න එපා. කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ දෙන ස්ටේට්මන්ට් එක කන්ටෙක්ස්ට් එකත් එක්ක හරියටම ගැලපෙනවද කියලා තේරුම් අරගෙන ඒක ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න. එහෙම තමයි විද්‍යාවත් දියුණු වෙන්නේ හැමතිස්සෙම. අපි මොකද කරන්නේ? අපි මේක වඳිනවා. විද්‍යා සරණං ගච්ඡාමි. ඇයි විද්‍යාව කියන වචනය තමයි ලංකාවේ විද්‍යාව කියන එක නැත්තම් මේ සයන්ස් වල ඉගෙනීම කියන එක විනාශ කරලා තියෙන්නේ. විද්‍යාව කියන වචනේ මොකක් හඳුනලා දුන්නත් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අර මේ මම හිතන්නේ මේක කරන්නේ නැත්තේ අර ගම්පෙරළිය ලියපු මෝඩයා. මොකಾದ උගෙනම මාටින් වික්‍රමසිංහ. හරි හරි. දැන් උඹලා ආසයිද ගම්පෙරළිය කියවන්න? එහෙනම් ඉතින් ඌටයි හෙලේ මහාගත් කරු කියන්නේ. මොකද්ද හේතුව? මට තේරෙන්නේ නැහැ. ඇයි? ඔන්න තේරුම් ගල තොපි කොච්චර ගොන්ද කියලා. අර අච්චු පොතේ හරි නැත්තම් ඉස්කෝලේ උගන්වපු ගුරා හරි කියනවා. කවුද හෙලේ මහාගත් කරු? වික්‍රමසිංහ. දැන් ලියනවා මේක විභාගෙට. දැන් උඹලට ෆීල් වෙන්නේ නැහැ ඌ මහාගත් කරුද මොනගත් කරුද කියලාවත්. උගේ පොතක් කියවන්න හිතෙන්නෙත් නැහැ. හිතෙනවද? මට නම් හිතෙන්නේ නැහැ. ඊළඟට තොපිට සිංහල සාහිත්‍යයට අර මොනවද රෙද්දවල් ටිකක් ඉගෙනුවනේ. මොකටද ඒවා? මන්නම් දන්නේ නැහැ මොකටද කියලා. අදටත් මම කල්පනා කරනවා මොකටද ඕක කියලා. අර සැල්ලිහිණි සංදේශයේ තියෙනවනේ. ඒකේ තියෙනවා පළවෙනිම කවිය මොකද්ද මම දන්නේ නැහැ. ඒකට ආදේශක කවියක් අපි එක දවසයි මට ඇහුනේ. ඒක මට මතකයි. ඒකේ පළවෙනි පදේ විතරක් කියලා ඊටු ටික නොකිය ඉන්න. රැය පැමිණිය ඇය පැමිණිය ඇඳ ළඟට. ඒක මතකයි. එතනින් යාර ඊටු පද ටික දෙන ඊටාම ලස්සනයි මං කියන්නේ. අන්තිමට දිනවා සැලලීනිය ටීක් ටීක් පළ කැලණියට. හරි. ළමයි හොඳට මතක තියාගන්න. ඕන දෙයක් මිනිහෙක්ට මතක හිටින්නේ ඒකට අපිට ඇත්ත උවමනාවක් සහ ඒ පිළිබඳ මොකක් හරි උද්දීපනයක් එනවා නා. ඒතර බලහත්කාරයෙන් කිසි තේරුමක් නැති ලබ්බවල් උගන්නන එක තමයි තියෙන ප්‍රශ්නේ. කරන්න දෙයක් නැහැ. මේක ලංකාව. මේ ලෝකෙත් ඔහම තමයි ගොඩක් වෙලාවට.